ආයිබෝවන් අද මම ඉදිරිපත් කරන්නේ 2026 අප්‍රේල් 5 වෙනි ඉරිදා සිට 11 වන සෙනසුරාදා දක්වා සතියේ ලග්න පලාපල. මෙම ලග්න පලාපල අවසානයේ මම ඉදිරිපත් කරනවා විශේෂ ලග්න පහක්. එම ලග්න හිමියන්ට බුද්ධිමත්ව තෝරා ගන්නා ලොතරැයි පත් වලින් ජයග්‍රහණය ලබා ගැනීමේ ප්‍රවණතාවයක් පවතිනවා. එනිසා ඒවා මම අවසානයේ ඉදිරිපත් කරනවා. ඒ ලග්න හිමියන්ට එක ලග්නයකට විශේෂ ජය අංක 4 බැගිනුත් මම ලබා දෙනවා. මේස ලග්නය. මේස ලග්න හිමියන්ට උත්සාහය සහ ධෛර්යය වැඩි වන සතියක් තමයි මේක. රැකියා ස්ථානයේ කැපී පෙනෙන වෙනසක් සිදු වෙනවා. අලුත් ආදායම් මාර්ග ගැන සිතා බැලීමට ඉතාම සුදුසු කාලයක්. ඔබට හිසේ කැක්කුමක් හෝ උෂ්ණාදී රෝග මතුවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ජලය වැඩිපුර පානය කරනවා නම් හොඳයි. ඔබ උදෑසන සූර්ය නමස්කාරය කර රතු පැහැති මල් පූජා කිරීම සුදුසුයි. ඔබේ ජය අංකය 9, ජය වර්ණය රතු. වෘෂභ ලග්නය. වෘෂභ ලග්න හිමියන්ට මූල්‍යමය වාසි සැලසෙන සතියක් මේ සතිය. පවුලේ සමගිය වර්ධනය වෙනවා. ඔන්න අවිවාහකයට නම් මංගල යෝජනා ස්ථිර වීමට ඉඩ සැලසෙනවා. ඔබ උග්‍ර සම්බන්ධ ආබාධ ඒ වගේම සෙම් රෝග ගැන සැලකිලිමත් වන්න. ඔබ සුදු මල් පූජා කර සිකුරු අපල දුරු කර ගැනීමට ලක්ෂ්මී දේවිය වන්දනා කරනවා නම් හොඳයි. ඔබේ ජය අංකය 6, ජය වර්ණය සුදු ඒ වගේම නිල්. මිථුන ලග්නය. මිථුන ලග්න හිමියන් බුද්ධිමත් තීරණ ගැනීම නිසා ලාභ ලබන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු වල නිරත අයට ඉතා යහපත් සතියක් තමයි මේක. ඔබට ගමන් බිමන් බහුල වෙන්න පුළුවන්. ඔබේ අත් සහ ස්නායු පද්ධතිය ආශ්‍රිත වේදනා මතුවීමට ඉඩ තියෙනවා. ඔබත් බදාදා දිනක කොළ පැහැති ඇඳුම් පැළඳගෙන විෂ්ණු දෙවියන්ට පූජා පවත්වන්න. ඔබේ ජය අංකය 5, ජය වර්ණය කොළ. කටක ලග්නය. කටක ලග්න හිමියන්ට මේ සතියේ මනස තරමක් නොසන්සුන් වෙන්න ඉඩ තියෙනවා. දේපල සම්බන්ධව ගැටලු වලට විසඳුම් ලැබෙනවා. ඔබගේ මවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවත් ටිකක් සැලකිලිමත් වෙනවා නම් හොඳයි. ඔබට පපුවේ සෙම් තත්ත්වයක් හෝ උදරේ අමාරු ඇති වෙන්න ඉඩ තියෙනවා. ඔබත් සඳුදා දින සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරි ආහාර දන් දීම හොඳයි. ඔබේ ජය අංකය 2, ජය වර්ණය කිරි සුදු පාට. සිංහ ලග්නය. සිංහ ලග්න හිමියන්ට ප්‍රසිද්ධිය ඒ වගේම ගෞරවය හිමිවන සතියක් තමයි මේක. පාලන බලය පවතින රැකියා කරන අයට උසස් වීම් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔබට පියාගෙන්ද උදව් උපකාර ලැබෙන්න තියෙනවා. ඔබගේ කොන්දේ අමාරු සහ ඇස්වල දුර්වලතා ඇතිවීමට ඉඩ තියෙනවා. ඔබත් ඉරිදා දින බෝධි අසල පහන් 21ක් දල්වා ප්‍රාර්ථනා කරන්න. ඔබේ ජය අංකය 1, ජය වර්ණය රන්වන් සහ තැඹිලි පාට. කන්‍යා ලග්නය. කන්‍යා ලග්න හිමියන්ට ඔන්න ඔබේ ආදායම් තත්ත්වය යහපත් වන සතියක් තමයි මේ. ණය ගනුදෙනු වලින් නිදහස් වීමට මඟ පෑදෙනවා. විදේශ ගමන් පිළිබඳ බලාපොරොත්තු සාර්ථක වෙනවා. ඔබගේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ආබාධ මතුවීමට ඉඩ තියෙනවා. ඒ නිසා ආහාර ගැනීමේදී සැලකිලිමත් වන්න ඕන. ඔබත් දුප්පත් දරුවෙකුට පාසල් උපකරණයක් හෝ පොත්පත් පරිත්‍යාග කරනවා නම්
ඉතා යහපත්. ඔබේ ජය අංකය 5. ජය වර්ණය ලා කොළ. තුලා ලග්නය. තුලා ලග්න හිමියන්ට මේ සතිය තුල හවුල් ව්‍යාපාර වලින් ලාභ ලැබෙනවා. සැප සම්පත් ලැබෙන සතියක්. කලා ක්ෂේත්‍රයේ නියලයට විශේෂ ජයග්‍රහණය හිමි වෙනවා. ඔබට මුත්‍රා ආසාදන ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම වකුගඩු ආශ්‍රිත වේදනා ගැන අවධානය යොමු කරන්න. ඔබත් සිකුරාදා දිනක සුවඳ මල් පූජා කර පහනක් දල්වන්න. ඔබේ ජය අංකය 6. ජය වර්ණය නිල්. ඒ වගේම වයි වර්ණ. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්න හිමියන් මේ සතිය තුල බාධක මැද්දේ ජයග්‍රහණය ලබනවා. ඔබට තියෙන සතුරු කරදර පරාජය කිරීමටද හැකියාව ඇති වෙනවා. හදිසි ධනලාභද ලැබීමට වාසනාව තියෙනවා. ඔබගේ ශරීරයේ ලේ විෂවීමක් එම නැත්නම් තුවාල ඇතිවීමට ඉඩ තියෙනවා. ඒ නිසා ටිකක් ප්‍රවේශම් වෙනව නම් හොඳයි. ඔබ කතරගම දෙවියන්ට රතු මල් පූජා කර ආශිර්වාද ලබා ගන්න. ඔබේ ජය අංකය 9. ජය වර්ණය තද රතු. ධනු ලග්නය. ධනු ලග්න හිමියන්ට දරුවන්ගේ දියුණුව දැක සතුටු වෙන්න පුළුවන් සතියක්. ආගමික කටයුතු කෙරෙහි සිත යොමු වෙනවා. ඔබට නව ආයෝජන වලට සුදුසු කාලයක් තමයි මේ සතිය. සතියේ මුල් දින කීපය තුල ආහාර ජීර්ණ පද්ධතියේ ආශ්‍රිතව අපහසුතා හෝ බඩේ දැවිල්ලක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ආහාර පාලනය කර ගැනීමට වග බලා ගන්න. ඔබත් වැඩිපුර ජලය පානය කරනව නම් හොඳයි. ඔබ බ්‍රහස්පතින්දා දින බෝධි පූජා පවත්වා කහ පැහැති මල් පූජා කරන්න. ඔබේ ජය අංකය 3. ජය වර්ණය කහ. මකර ලග්නය. මකර ලග්න හිමියන්ට රැකියාවේ වගකීම් වැඩි වෙනවා මේ සතියේ. ඔන්න නිවාස ඒ වගේම වාහන පිළිබඳව අදහස් තියන අයට සුබයි. හැබැයි ඉවසීමෙන් කටයුතු කරන්න ඕන. ඔබට සන්ධි ආබාධ හෝ ධනහිස් වේදනා ඇතිවීමට ඉඩ තියෙනවා. ඔබත් සෙනසුරාදා දින විෂ්ණු දෙවියන් වෙනුවෙන් පහනක් දල්වා සෙත් කරගන්න. ඔබේ ජය අංකය 8. ජය වර්ණය තද නිල්. කුම්භ ලග්නය. කුම්භ ලග්න හිමියන්ට සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාර ලැබෙන සතියක් තමයි මේ. කෙටි ගමන් බිමන් බහුල වෙන්න පුළුවන්. ඔබට අලුත් මිතුරන් හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. ඔබගේ පාදවල මස් පිඩු පෙරලීමක් හෝ නහර ගැට ගැසීමක් වැනි රෝග මතුවෙන්න ඉඩ තියෙනවා. ඔබත් සෙනසුරාදා දින එළඟි තෙල් පහනක් දල්වා සෙනසුරු අපලයට සෙත් පතන්න. ඔබේ ජය අංකය 8. ජය වර්ණය කළු වගේම නිල් පාට. මීන ලග්නය. මීන ලග්න හිමියන්ට ඔබගේ කතාව නිසා වාසි සැලසෙනවා මේ සතියේ. මූල්‍ය කළමනාකරණය ගැන සැලකිලිමත් වන්න. පවුලේ උත්සව අවස්ථාවලට සහභාගී වීමට ඉඩ සැලසෙනවා. ඔබගේ දත්වල අමාරුවක් හෝ මුඛයේ ආසාදන මතුවෙන්න ඉඩ තියෙනවා. ඔබත් කහ පැහැති වස්ත්‍රයක් දන් දීම හෝ පූජා කිරීම ඉතා යහපත්. ඔබේ ජය අංකය 3. ජය වර්ණය රන්වන් කහ. මෙම සතිය තුල ග්‍රහලොව ප්‍රබල වෙනස්කම් කීපයක්ම සිදු වෙනවා. ඒ නිසා සියලු ලග්න හිමියන්ට මෙය තීරණාත්මක සතියක් වෙනවා. මම කලින් සඳහන් කර
ආකාරයට ලොතරැයි ජයග්‍රහණ ලබා ගැනීමේ ප්‍රවණතාවයන් පවතින විශේෂ ලග්න සඳහන් කරනවා. ඒ ලග්න තමයි වෘෂභ, මිථුන, කන්‍යා, වෘශ්චික, මීන. ඒවාට අයත් විශේෂ ජය අංක මන් දැන් සඳහන් කරන්න. වෘෂභ ලග්නය විශේෂ ජය අංක 6, 15, 24, 33. මිථුන ලග්නය විශේෂ ජය අංක 5, 14, 23, 32. කන්‍යා ලග්නය විශේෂ ජය අංක 5, 23, 41, 50. වෘශ්චික ලග්නයේ විශේෂ ජය අංක 9, 18, 27, 36. මීන ලග්නයේ විශේෂ ජය අංක 3, 12, 21, 30. මේ ලොතරැයි වාසනා ඔබගේ කේන්ද්‍රයේ 2, 5, 11 යන භාවයන්හි ශක්තිමත් භාවය මත තීරණය වන බව මම මතක් කර සිටිනවා. ඒ නිසා වැඩි මුදල් වැය කිරීමෙන් වැළකී බුද්ධිමත්ව කටයුතු කරන්න. මේ මම ඉදිරිපත් කරේ පොදු ග්‍රහචාර මත පදනම් වයි. ඒ නිසා වැඩිදුර විස්තර සඳහා ජම්මපත්‍රය පරීක්ෂා කරවා ගන්න. කෙසේ වෙතත් මේ සතිය සියලු ලග්න හිමියන්ට යහපත්ම සතියක් බවට පත් වෙන්නයි කියලා මම ප්‍රාර්ථනා කර සිටිනවා. තෙරුවන් සරණයි.